නත්තල් රාක්ෂයා හැම නත්තල් දවසකටම කලින් තමන්ගේ ගුහාවෙන් එළියට ඇවිත් නරක ළමයි එයාගේ ගුහාවට අරගෙන යන රාක්ෂයෙක් ගැන තිලකරත්න මිස් ළමයින්ට කියලා දෙමින් හිටියා. ඉතින් දන්නවද පුතේ ගුහාවට අරගෙන යන ළමයින්ට වෙන වැඩේ? ජනප්‍රවාදවල තියෙන්නේ මේ රාක්ෂයා ඒ ළමයින්ව කනවා කියලා. ඕපෝ ඕවා ටොන් පචා අප්පා දනුජ කියලා ළමෙක් hina වෙමින් කීවා. අද කතාවේ ප්‍රධාන චරිතය වෙන්නෙත් මේ දනුජ. දනුජ කියන්නේ දඩබ්බර දෙගුරුන් කියන දේ අහන්නේ නැති දග වැඩ විතරක් කරලා වීරයෙක් වෙන්න හදන ළමෙක්. එදා නත්තල් නිවාඩුවට ඉස්කෝලේ නිවාඩු දෙන දවස. දනුජ යාළුවන්ට ගොඩ විහිළු වැඩ කරලා කරදර කරා. සමහරුන්ට වතුර බැලූන් වලින් ගැහුවා. සමහර අයගේ බෑග් වලට හූනෝ කැරපොත්තෝ මකුලුව වගේ සත්තු දැම්මා. දනුජව මෙල්ල කරගන්න බැරුව ඉස්කෝලේ ප්‍රින්සිපල් පවා සෑහෙන්න අපහසුතාවයට පත් වෙලා හිටියා. ඒ විතරක්ද දනුජගේ අම්මයි තාත්තයි දනුජගෙන හරිම කලකිරීමෙන් හිටියේ. දනුජගේ දග වැඩවලට විහිළු වැඩවලට උදව් කරන දනුජටම කියාපු යාළුව දෙන්නෙක් දනුජට හිටියා. ඉස්කෝලේ නිවාඩු දුන්නට පස්සේ මේ තුන්දෙනා අහල පහල මිනිස්සුන්ට විහිළු වැඩ කරලා කරදර කරන්න ගත්තා. මේගොල්ලෝ අසල්වැසියන්ගේ ලියුම් පෙට්ටිවලට රබර් සර්පයෝ දැම්මා. අසල්වැසියන්ගේ ගෙවල් වල සීනුව නාද කරලා පැනලා දිව්වා. ඒ විතරක්ද අසල්වැසියන්ට හිරිහැර වෙන තරමට සද්දේ වැඩි කරලා JBL එකෙන් සින්දු ඇහුවා. මෙයාලා මේ කරන වැඩ නිසා අසල්වැසි ගෙවල් වල පොඩි බබාලා ඇහැරිලා අඩන්න ගත්තා. තැපල් පෙට්ටි ඇරපු සමහර ආච්චිලා සීයලට හાર્ට් ඇටැක් ආවා. දනුජ කරපු හැම දග වැඩකටම බැනුම් ඇහුගේ දනුජගේ අම්මයි තාත්තයි. ඔන්න නත්තල් නිවාඩුවේ එක දවසක දනුජගේ ගෙදර ස්ලීප් ඕවර් එකකට ආවා. ඒ කියන්නේ යාළුවෝ දෙන්න දනුජගේ ගෙදර රැයක් නතර වෙන්න ආවා. දනුජයි යාළුවෝ දෙන්නයි ඌබර් එකෙන් කොත්තුවක් ගෙනල්ලා කාලා හොල්මන් චිත්‍රපටියක් බලන්න ගත්තා. එක පාරටම කාමරේ ලයිට් ඩිම් වෙන්න ගත්තා. ටීවී එකත් ඕෆ් වුණා. සම්පූර්ණයෙන්ම ලයිටුත් ඕෆ් වෙලා ගියා. දනුජයි යාළුවෝ තුන්දෙනයි ටිකක් බය වුණා. කාමරේ වහලා තිබුණ දොර එහා පැත්තෙන් අඩි සද්දයක් ඇහුණා. අම්මේ අම්මේ දනුජ අම්මට කතා කරා. කාමරේ දොර යන්තම් ඇරුණා. දොර එහා පැත්තෙන් රතු පාට එළියක් පෙනුණා. කාමරේ දොර සම්පූර්ණයෙන්ම ඇරුණා. දොර ළඟ හිටගෙන හිටියේ එදා තිලකරත්න මිස් කියලා දුන්න රාක්ෂයා. මන් ආවේ උබලව කාලා දාන්න. උබල වගේ නොස්සණ්ඩාල වැඩ කරන මෝඩ කොල්ලන්ව මන් කාලා දානවා. රාක්ෂයා පිරිමි ළමුන් තිදෙනා ළඟට ලන් වුණා. දැන් යමු මගේ ගුහාවට. ඒක තියෙන්නේ සොහොන් බිම ළඟ කන්ද පාමුල. යමල්ලා. රාක්ෂයා පිරිමි ළමුන්ට අණ කරා. අනේ අපිට පාඩුවේ ඉන්න දීලා යන්නකෝ කියන තැනකට වදින්නම්. දනුජ බැගෑපත්ව ඉල්ලුවා. උබලට පාඩුවේ ඉන්න දෙන්න තිබ්බා. උබල අනිත් මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්න නම් දැන් වර යන්න. රාක්ෂයා දනුජව උස්සල කරෙන් තියාගත්තා. අනිත් පිරිමි ළමුන් දෙදෙනා බිය වී හයියෙන් කෑගසුවා. අනේ එයාව තියලා යන්න. අනේ නැත්තම් අපි දෙන්නවත් අරන් යන්න. දනුජගේ මිතුරන් කෑගසුවා. යක්ෂයා නැවතුණා. යාළුවන්ගේ මේ කියමනට රාක්ෂයාට පුදුම හිතුණා. මේ රාක්ෂයාගේ රාජකාරිය නත්තලට කලින් නරක ළමයි අරන් යන එක උනත් මේ ළමයින් ගාව තවමත් හොඳ ගතිගුණ ඉතුරු වී ඇති බව රාක්ෂයාට තේරුණා. එහෙනම් ආයේ අනිත් මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහේ වැඩ කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවද? රාක්ෂයා ඇසුවා. හා අපි ආයේ කාටවත් කරදර කරන්නේ නැහැ. මේ ඇත්තමයි. පිරිමි ළමුන් රාක්ෂයාට පොරොන්දුවක් ලබා දුන්නා. උබලට ආයේ දෙවනි වාරයක් නැහැ එහෙනම්. ආයේ එක මිනිස්සෙක්ට හරි කරදර කරලා අහු වුණොත් එකපාර උබලා තුන්දෙනාම කාලා දානවා. රාක්ෂයා පිරිමි ළමුන්ට අවවාද කරා. ඉන්පසු රාක්ෂයා කාමරයෙන් පිවත් වුණා.
ටික වෙලාවකට ලයිට් ආවා. ටීවී එකත් හොඳට වැඩ කරන්න ගත්තා. ආයේ පණ තියෙන තාක්කල් කිසිම මිනිස්සෙකුට වද නොදෙන බව පිරිමි ළමුන් තම තමාටම පොරොන්දු වුණා. පසුව එළබී නත්තල් සියලු දෙනා සතුටින් සැමරුවා. දනුජට අවුරුදු 27ක් වුණාම එයා කැම්පස් එකේදී යාළු වුණු ගෑනු ළමයෙක් එක්ක විවාහ වුණා. ඒ ගෑනු ළමයා දනුජට කැමති වෙන්න ප්‍රධාන හේතුව දනුජගේ තිබුණ හොඳ ගතිගුණ. ඒත් පොඩි කාලේ ඉඳන් දනුජව දැනගෙන ඉන්න ගෑනු ළමයි කවුරුවත් දනුජට කවමදාවක්වත් කැමති වුණේ නැහැ. කාලය ගෙවුනත් එක්කම දනුජගේ තාත්තා නැති වුණා. දවසක් දනුජ තාත්තගේ පරණ අල්මාරිය අස් කරන්න ගත්තා. දනුජට අදහගන්න බැරි විදිහේ දෙයක් ඒකේ තිබිලා හම්බ වුණා. ඒ තමයි අවුරුදු 4කට කලින් එයාව කන්න ආපු රාක්ෂයාගේ ඇඳුම.